2004 11 උදේ 5:55. 2004 11 උදේ 5:55 නේ? බෑ භාගේ අඩු කරලාද මා? අඩු කරලා. 5:55 නේ? ඔව්. ඔව්. ඕකේ. කොහෙද ඉපදුනේ? මාතර. පුතාද දුවද? පුතා. හරි බලමු පුතාගේ ලග්නේ කාල චක්‍රය කොහොමද කියන එක බලමු. පුතාගේ ලග්නේ තුලා ලග්නේද? ඔව්. ඔව්. මොනවාද දැනගන්න පුතා ගැන Tamanට? මේ යාගේ සෞඛ්‍ය තත්ත්වය යාට විදේශගත වෙන්න පුළුවන්ද මේ අවුරුද්ද ඇතුළත? හරි. දැන් පුතාට යන කාල චක්‍රය අම්මා සිකුරුගේ කාල චක්‍ර ක්‍රියාත්මක වෙනවා 2033 දක්වා. දැන් සිකුරුගේ මාදශාවේ දැන් යන අතුරු දශා මොනවාද කියනකොට දැන් මේ දරුවට කෙලිම මෙතන වඩ පෙන්නුම් කරන එක ගුරුගේ අතුරු දශාව. එතකොට සිකුරුගේ මාදශාවේදී කෙනෙකුට ගුරුගේ අතුරු දශාවක් කරනවන චුට්ටක් හොඳමදි. සෞඛ්‍ය පැත්තෙන් විතරක් නෙමෙයි හැම පැත්තෙම යා බුද්ධිමත් වෙන්න ඕනේ මේ කාලේදී. දැන් පුතා මොනවාද කරන්නේ රස්සා මොනවාද ඉගෙන ගත්තේ යා? එයා මේ කොරියන් කෝස් එකක් කරලා ඉන්නේ ආචාර්යතුමා. මම දැන් ඉලෙක්ට්‍රික් පැත්තෙන් යන්න හදන්නේ. දැන් මොන පැත්තෙන්ද? ඉලෙක්ට්‍රික් පැත්ත. හරි ඉලෙක්ට්‍රිෂන් විදියට යනවා නම් ගොඩාක් හොඳයි අපේ අම්මා. හේතුව කොරියන් කෝස් එකෙන් මොනවාද වෙන්නේ ලැන්ග්වේජ් ඉගෙන ගත්තා කියලා දිනු වෙන්න බෑ. ඒක ලැන්ග්වේජ් එකක් නේ. නමුත් ඉලෙක්ට්‍රිෂන් පැත්ත ගොඩාක්ම යනවා ගොඩාක් හොඳයි. ඉලෙක්ට්‍රිෂන් පමණක් නෙමෙයි අපේ අම්මා. පුළුවන් නම් පුතාට අර සාමාන්‍ය බරවාහන ලයිසන් එකක් අරගෙන වාහන සම්බන්ධ ඩ්‍රයිවිං පැත්ත යන්න පුළුවන්. ගොඩාක් යාට පළදීම තිබෙනවා. එහෙම නැත්නම් එයාට පුළුවන් හොඳ බලයේ තිබෙන චෙෆ් කෙනෙක් කෑමීම සම්බන්ධ හොටලින් කෝස් එකක් කරලා දෙයක් කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රිෂන් උත් වරදක් නැහැ. නමුත් මතක තියාගන්නට ඕනේ පුතාගේ කාල චක්‍ර හනුව මේ 2032ට කලින් එයාගේ ජීවිතේ සුබ කටයුතු ටික හරියටම කරගන්නට ඕනේ. රස්සාවක් ස්ථාවර රස්සාවක් ඇති කරගන්න ඕනේ. විවාහ කාර්යයකට ක්‍රියාත්මක කරගන්න ඕනේ. හේතුව මෙයාට සුබම නැති කාල චක්‍රයක් තමයි 33 ඉඳලා 2039 දක්වා තිබෙනවා. අනේ ආචාර්යතුමා කියලා බය වෙන්න උවමනාවක් නැහැ. එහෙනම් මම කියන පැතිදී ඔක්කොම තවුඩු කරගෙන ධනාත්මක කරගත්තා නම් ඔන්න සාර්ථක වීමක් පුතාට ඇති කරගන්න පුළුවන්.